Facebook සමාජ මාධ්‍ය ජාලයේ අපි දැක්කා ඊටාම ඛේදජනක වීඩියෝවක් බොහෝ දෙනෙක් මේ වෙනකොට ඒක නරඹලා තිනවා මේ වෙලාවේ නම් මේ වෙද්දී නම් ඒක යම් විදියකට ඉවත් කරන්න කටයුතු කරලා තිබුණත් තවදුරටත් විවිධ අන්දමින් සංසරණය වෙන වීඩියෝවක් ඒක තමයි මේ එක්තරා තරුණයෙක් සියදිවි නසා ගන්න ආකාරය සජීවී දර්ශනයක් මුළු ලෝකයටම මේ මාධ්‍ය හරහා විකාශය කළා පසුගිය 12 වෙනිදා රාත්‍රියේ ඒක යම් ආකාරයකට කතා බහට ලක් වෙලා තිබෙනවා සහ මේක තවදුරටත් කතා කළ යුතු වන්නේ එය නැවත නැවත ප්‍රචාරය කිරීමකට වඩා මේ හරහා මතුවෙන සමාජ ඛේදවාචක යම් ආකාරයකට සාකච්ඡා කළා ඒ සම්බන්ධයෙන් අපි යම් ආකාරයකට විසඳුමක් සොයා ගන්න ඕනි කියන අර්ථයෙන් ඉතින් මෙගින් මේ ගත්තට පස්සේ කරන්දෙනිය ප්‍රදේශයේ තරුණයෙක් අවුරුදු 35ක් වයස ඇති ඔහුගේ නම දිනේෂ් ඩී විජේවර්ධන කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් ඒ සාමාන්‍ය පන්තියේ පවුලක දරුවෙක් විදියට ඉපදිලා ඔහු මේ ආර්ථික අර්බුදයේ ඇතුලේ කොරියාවේ රැකියාවකට ගියා කියලා තමයි දැනගන්න තියෙන්නේ. කොරියාවේ රැකියාවකට ගිහිල්ලා වසර 6කට පස්සේ ඔහු ශ්‍රී ලංකාවට එනවා. ඇවිල්ලා ඔහු මුහුණ දුන්නේ යම් යම් ගැටලු ප්‍රමාණයක් එක ආර්ථික ප්‍රශ්න ප්‍රමාණයක් එක මේක සිදු වුණා කියලා තමයි නිකන් ආරංචි පළ වෙන්නේ. නමුත් නිශ්චිතව මේක දන්නේ නැති නිසා අපිට මුකුත් කියන්න බෑ. ඒ කොහොම වුණත් තරුණ ජීවිතයක් නැති වෙලා තියෙනවා. ඉතින් මේ වගේම සිදුවීම් කිහිපයක් පසුගිය කාලේ වාර්තා වුණා. තවත් සිදුවීමක් තමයි මේ බම්බලපිටිය ප්‍රදේශයේ ත්‍රිරෝද රථයකට ගිනි තියලා එහෙ පදවගෙන ආපු රියදුරාම කෝච්චියට පැනලා මිය ගියා. සියදින නසා ගත්තා. ඒ වගේම තවත් මේ වගේ සිදුවීම් ගණනාවක් සිද්ධ වුණා. එතකොට මේ தත්ත්වය මොකක්ද කියමින් සිටින්නේ. ඉතින් අපි දන්නවා ජීවිතයක් නැති වෙන එක මොනතරම් ඛේදජනකද කියලා. අවුරුදු 35ක් වෙනකන් ජීවිතය ගත කරලා ඊටාම ජීවිතය විඳින්න ඕනි වයසක ඔහු මිය යන්නේ. ඒකේ තියෙන නරකම දේ තමයි මේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකක ඔහු මුළු ලෝකෙටම පණිවිඩයක් දෙනවා. ඒක බලන් ඉන්න බැරි තරම් ඛේදවාචකයක්. ඔහුගේ මව පැමිණෙන හැටි ඒක මුළු ලෝකෙටම අර අපි මේ වගේ සිදුවීම් මේට කලින් ප්‍රතිරූපණ තමයි දකින්නේ. සිනමා පටවල සියදින අසා ගැනීම. දැන් මොකද්ද මේ වෙන්නේ? සජීවී දර්ශන හැටියට දකින්න හම්බෙන්නේ. දැන් මෙතන තව වැඩි කතා බහට ලක් වෙච්ච නැති තාක්ෂණික පැතිකඩකුත් තියෙනවා. එකක් තමයි අපි සාමාන්‍යයෙන් දන්නවා Facebook අවකාශයේදී අපි කියනවා අර සෝෂල් මීඩියා වලට අදාළ යම් ගයිඩ්ලයින්ස් ටිකක් තියෙනවානේ. සමාජයට හානි කර නොවන හේට් ස්පීච් බෑ ඒ විදිහට හරිය අසලා තියෙනවා. ඕන්නේ ඇල්ගොරිතම් එක ඇතුලේ තාක්ෂණිකව හදපු view එකක් තියෙනවා. මෙතනදී මතුවෙච්ච එක ප්‍රශ්නයක් බවට පත් වුණා. දැන් මේක ඔහු ලයිව් ඇවිල්ලා තමයි සමාජයට පේන්න තමයි ඒ දේ කරන්නේ. එතකොට මේක සමාජය මත පෙරලා ඇති කරන කම්පනය. දැන් ඔහු අපි දන්නවා කෙනෙක් ජීවිතය අවසන් කර ගැනීම සඳහා විශාල ආතතිකාරී මේ තත්වයකට පත් වුණාට පස්සේ තීන්දුවක් විදියට. හැබැයි එවැනි දෙයක් සජීවීව නරඹන සමාජයකට ප්ලැට්ෆෝම් එකක් වැඩ කරනවා කියන්නේ. නැත්නම් ඒක ලයිව් බලන්න පුළුවන් විදියට හැදෙනවා කියන්නේ ඒක තමයි අර සිදුවීමට වඩා නරක දේ. නරක උදකලා සිදුවීමක් තනි පුද්ගලයෙක් අපි ඒක ප්‍රමාණාත්මකව නැතර අප්‍රමාණය කරනව නෙවෙයි. එහි සිදුවීමක් විදියට එහි ගැඹුරු එසේ තිබියදීම එවැනි දෙයක් සජීවීව සමස්ත සමාජයකට 100,000 ගණනකට එක සැරේට නරඹන්න ලැබෙනවා කියන්නේ මේක නාට්‍යයක් නෙවෙයි. ප්‍රබන්ධයක් නෙවෙයි. විශේෂයෙන්ම අපි දන්නවා චිත්‍රපටිවල කතා ප්‍රබන්ධාත්මක ලෝකයේදී සාහිත්‍ය ඇතුලේ එවැනි සිදුවීම් නිර්මාණය කරනවා. ඒක නිර්මාණය කිරීමක් කරන්නේ. අපි කියනවා යථාර්ථය සහ ප්‍රබන්ධය එකතු කරලා හදන ප්‍රොඩක්ට් එකක්. හැබැයි අපි මේක දිහා බලනකොට ආර්ථික ලෝකයක් ඇතුලේ ප්‍රොඩක්ට් එකක් විදියට ගත්තම මේ කුමක්ද සිදුවෙන්නේ? මේ මරණය ප්‍රොඩක්ට් එකක් විදියට ප්ලැට්ෆෝම් එකේ විකිනනවා. මේ ප්ලැට්ෆෝම් එක කියන්නේ ඇත්තරම මෙටා සමාගම් එක ගත්තම මේ ලෝකේ දැවැන්ත දත්ත සමාගම. එතකොට එක ප්‍රශ්නයක් මතුවෙනවා මේ වෙලාවේ සඳුන් මේ කියන්නේ තාක්ෂණිකව මේ විශේෂඥයන්ගේ පැත්තෙන් මතුවෙන ප්‍රශ්නයක් කියලා තියෙනවා. මෙච්චර වෙලා මේක ලයිව් යද්දී මේක නතර කරගන්න මෙටා එකට බැරි වුණේ එකක්. එතකොට එවැනි දෙයක් රිපෝට් උනේම නැද්ද? කොහෙන්වත් රිපෝට් නොවීම තිබුණා. දැන් දැනට අපිට තියෙන නිරීක්ෂණය තමයි ඒක නැරඹුවා අය කියන ඒ ගමේ උදවිය දක්වපු කමෙන්ට්ස්. ඒක සමහරව බලලා තිබුණා. බලලා අම්මා එන හැටිත් බලලා එහෙම දැක්කා. නමුත් එතනින් ඔබට කල්පනා කළ යුතු දෙයක් තියෙනවා තාක්ෂණික වශයෙන්. මේකට රිපෝට් වැදුනම නැත්ද? අනිත් එක මේක රිපෝට් වෙන සිස්ටම් එකක් FB එකේ තිබුණේ නැද්ද? එක යම්කිසි ආකාරයක කුකුසම් මතුවෙනවා. දැන් අපි දන්නවා අපි අර තුන්වෙනි පත්තිය
තර්ඩ්වල් දැන්නම් කියන මැදි ආදායම් රටක් මෙහෙමයි කියලා නමුත් එහෙම රටක තමයි මේ විදියට දිවිනසා ගන්න ප්‍රශ්න හින්දා එසේ තිබියදිත් අපි ඒක පැත්තකින් තිව්වම අපේ වගේ රටවල මිනිස්සු මේ ප්ලැට්ෆෝම් ඇතුලේ ලැබ් රැට්ස්ලා විදියට පාවිච්චි වෙන කෙනෙක් තමයි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. නැත්නම් විද්‍යාගාර මීයන් බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ කිසියම් ආකාරයක අපි දන්නවා දැන් Facebook අවකාශයට ගියාම සාමාන්‍ය ලොකුවට හිතන්නේ නැති එහෙම නැත්නම් තාක්ෂණික දැනුම තියෙන කෙනෙක්ට උනත් ඒ ප්ලැට්ෆෝම් එක හදව විදියට තේරෙන්නේ නිකන් අපි අපේ යාළු මිත්‍රාදීන් එක්ක මේ ෂෙයා කරගන්නවා අපේ අත්දැකීම් කියලා වගේ එකක්. එතකොට අපි දන්නවා සාමාන්‍යයෙන් සියදී නසා ගැනීම නරකම විදියට පාවිච්චි කරපු රටක් තමයි ලෝකේ ලංකාව. අපි කියනවා කළු කොටි කියලා. ඒ කියන්නේ ජාතිය වෙනුවෙන් යම්කිසි නිෂ්ඨාවක් වෙනුවෙන් ප්‍රහාරයක් එල්ල කරනවා සුයිසයිඩල් ඇටැක් එකක්. කියන්නේ තමනුත් විනාශ කරගෙන අර ආත්මන ඝාතක කියලානේ කිව්වේ. ඔකට සිංහලෙන් ලියුවේ එහෙම තමනුත් විනාශ කරගෙන සමාජය මතත් සාහසිකත්වයේ වර්ධනය කිරීම. නැත්නම් අනිකාව බීත ගැනීම උපකරණයක් විදිහට පාවිච්චි කරා වේලුපිල්ලේගේ ප්‍රභාකරන් තමන්ගේ සංවිධානය ඇතුලේ තමන්ගේ අරමුණු කරා යන්න. අපි දන්නවා සීදී නසා ගැනීමේදී මේ කියන අරමුණ එපරිද්දෙන්ම නොවුනත් යම් කිසි ආකාරයකට තියෙනවා. ඒ කියන්නේ මම මගේ ජීවිතය අවසන් කර ගැනීම හරහා අනෙක් අයට මාව සැලකිල්ලට ලක් කරන්නේ නැති පාර්ශවයන්ටත් යම් වේදනාවක් දෙන්න ඕන. එයාලා දුක් විය යුතුයි කියලා. දුක යම් කිසි ආකාරයකට sannivedana මේ වලමක් කර ගැනීමත් මෙහිදී පාවිච්චි කරනවානේ. ඉතින් මේ මොකද්ද වෙන්නේ? දුක sannivedana මාධ්‍යයක් කර ගැනීමට වේදිකාවක් තනාදීමක් තමයි අත්‍තරම වෙලා තියෙන්නේ. දැන් බොහෝ අය අර කමෙන්ට් සෙක්ෂන් එකට ගියාම අපි දැක්ක දේ තමයි අනිත් දේ. ඒක හරි. මේටායගේ අරමුණ ඉෂ්ට වෙලා සඳුන් අත්‍තරම ගත්තාම. කමෙන්ට් සෙක්ෂන් එකේ ගොඩක් තිබුණේ කෝ මම මේ වීඩියෝ එක දැක්කේ නෑ. මටත් ඒ ලින්ක් එක එවන්න පුළුවන්ද කියලා. එතකොට අපි දන්නවා සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික ජනමාධ්‍ය ඇතුළේ තිබුණා වාර්තාකරණයේදී සාහසිකත්වය නැවත වර්ධනය කරන්න එපා. ඒ විතරක් නෙමෙයි සීදී නසා ගැනීම පුවත් යලි ප්‍රචාරය කරන්න එපා කියලා. සාම්ප්‍රදායික මාධ්‍ය ඇතුළේ යම් අදහසක් තිබුණා සීදී නසා ගැනීම වාර්තා කරනවා නම් ඒ වාර්තාව හරහා කිසියම් ආකාරයක ජාතික වැදගත්කමක් තිබිය යුතුයි. ජන සමාජයට නැවත එවැනි විපතක් නොවන තැනට ගත යුත්තක් තිබිය යුතුයි. එසේ නැතිව සිදුවීමක් ඌ පමණින් මේ වාර්තා කරනවා කියලා ප්‍රශ්න තිබා. අපි දන්නවා එක්තරා කාලයක ගොවියන් යම් කිසි ඇට වර්ගයක් ගාලා ගස්වල මිය යන්න ගත්තා. මේ ඒ කියන්නේ පොහොර ප්‍රශ්න හින්දා ওই ගොවිතැනේ තියෙන ওই දැන් තියෙන ප්‍රශ්න ඒ කාලෙත් තිබුණා. එතකොට මොකද වුනේ? එක්තරා මාධ්‍යකින් ඒ කාලේ පුවත්පතකින් සිදුවීම සම්පූර්ණයෙන් කොහොමද කරගත්තේ? ඒකට එකතු කරපු අනුපාන මොනවද? එතකොට මරණීය වේදනාවට මොකද්ද වෙන්නේ? මරණය වේගවත් වෙනවද? මේ සම්පූර්ණ ලස්සන්ට මේ අර විචිත්‍ර කරලා ආටිකල් එකක් ලියුවා. ඊට පස්සේ මොකද වුනේ? විශාල වශයෙන් මරණ අනුපාතය වැඩි වෙන්න ගත්තා. ඒ කලාපේ හේතුව ගොවියෝ දැනගත්තා මෙහෙම කරොත් තමයි ඉක්මනට මැරෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ මේවා වාර්තාකරණයේදී මේවට මාධ්‍ය අවකාශය හදද්දි මේවට වේදිකා තනද්දි ඊට වඩා නරකයි. ඇත්තටම ඒ කියන්නේ සමාජය මත ඇති කරන කම්පණය මොකද්ද කියලා. දැන් මොකද්ද වෙන්නේ? අර කමෙන්ට් සෙක්ෂන් එක දැක්කම නැවත අලුත් වටේකින් අර මරණය එක්තරාකාරයක අපි කියනවනේ මේ අර ශෝකයක් රසයක් කියලා. විපතත් රසයක් බවට පත් කරගත් සමාජයක් නිර්මාණය කරලා තිනවා වේගෙන් මේ ප්ලැට්ෆෝම් එක හරහා. අනෙක් අතට එවැනි පෙළඹුමක් තියෙන ආත්මයන් එවැනි ආර්ථික වශයෙන් වෙන්න පුළුවන් සමාජීය වශයෙන් වෙන්න පුළුවන් හුදකලා වෙච්ච ආත්මයන් සිය ගණනකට අතවරන වීඩියෝවක් බවට පත් කරනවා ප්ලැට්ෆෝම් එක විසින්. මේක ඉතාම නරක තත්ත්වය තමයි. ඒක සඳුන් මම හිතන්නේ. ඔය ඒකේ තියෙන කාරණාව තමයි දැන් අර බිඟුන් කිව්ව ටෙක්නිකල් කාරණාව ගත්තට පස්සේ දැන් රිපෝට් එකක් ගහලා ඒ කියන්නේ රිපෝට් ගහනවා කියලා තියෙන්නේ. ඒක දැනුම් දීලා යම්කිසි කාලයක් යනවා ඒක ඉවත් වෙන්න. දැන් මේ වීඩියෝට අදාළ ගත්තට පස්සේ තියෙන කාරණාව තමයි ඔහු ඉතා වැඩි වේලාවක් සාමාන්‍ය Facebook live එකක වගේ hina වෙමින් ඉන්නේ. ඊට පස්සේ ඉතා හදිසිය තමයි මොහු මේ ස්වයං ඝාතන වැඩේ කරගන්නේ. ඒ කියන්නේ සුයිසයිඩ් කරගන්නේ. ඒතර ප්‍රශ්නේ තියෙන්නේ දැන් එකක් තාක්ෂණිකව සහ සමාජීය වශයෙන් බිඟුන් මතු කරපු කාරණේ එකක්. අනිත් කාරණාව තමයි මේ එක සුළු මොහොතකින් තමන්ගේ ජීවිතේ හැර යන තැනට සිනහව වෙනස් වෙන තත්ත්වය අඳුන ගන්න කෙනෙක් හිටියේ නැද්ද උහුට කියන එක.
අපි හැමෝම අවුරුදු 20කට කලින් ලෝකෙ නෙමේ ජීවත් වෙන්නේ සෝෂල් මීඩියා විවිධ ප්ලැට්ෆෝම් හරහා අපි නොදන්න විශාල පිරිසක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. සමහර අයගේ Facebook ප්‍රොෆයිල් වල ලක්ෂ ගණන් මිතුරෝ ඉන්නවා. ලක්ෂ ගණන් අනුගාමිකයෝ ඉන්නවා. හැබැයි අපි ගොඩක් ඈතයි. අර දහස් ගණනක් සෙනග අතරේ මහා තනියක් මට දැනේ කිව්වා වගේ ඔහුව බේරගන්න කවුරුත් නැහැ. මොනතරම් සමාජ මාධ්‍ය හරහා මිතුරෝ හිටියත් දුරකථනය හරහා අමතන්න කොයිතරම් කෙනෙක් හිටියත් එක ශරණයෙන් මුළු ලෝකෙටම ඔහු පෙන්නවා ඔහු මිය යන හැටිත්. ඒක එක පැත්තක්. අනිත් කාරණේ තමයි බිගුන් මේ කොරියන් සහ විශේෂයෙන් දැන් ඊශ්‍රායල් මේ ජපන් මේ වගේ විදේශවල රැකියා කරන්න යන තරුණ පරම්පරාවක් අපිට ඉන්න. ඔවුන් විශාල වශයෙන් රටේ ආර්ථිකයට දායක වෙනවා. හැබැයි ඔවුන්ගේ ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන් මැදිහත් වෙන පිළිවෙතක් අපේ රටේ තියෙනවාද කියලා. අපි දන්නවා විශේෂයෙන්ම කොරියාවේ ගත්තොත් මේ යන තරුණයෝ අපේ මිත්‍රයෝ ඉන්නවා, අපි දන්න අය ඉන්නවා, අපි දරුවෝ මේ පිරිස ගිහිල්ලා සරල සුමට සුගම දේවල් නෙමෙයි කරන්නේ. ජීවිතයේ අනන්ත අප්‍රමාණ දුක් විඳිනවා. මේ අපි මෙහෙ ඉඳන් අපිට පේන්නේ නැහැ උන් විඳින දුක. එතකොට මේ දුක් විඳලා ගන්න මුදල්, හම්බ කරන මුදල් රටේ ජාතික ආර්ථිකයට එකතු වෙන මුදල් ටික වියදම් කරන ක්‍රියාවලිය කොහොමද? ඔවුන්ට මග පෙන්වීමක් තියනවද මේ ටික වියදම් කරන්නේ කොහොමද කියලා? අපි දන්නවා බොහෝ තැන්වල කරන්නේ අපේ ගම් පළාත්වලත් තියෙනවා නිකන් කොරියන් ගෙවල් කියලා. ඒ කියන්නේ ඒ තරුණයෝ ගිහිල්ලා ඉක්මනින්ම ගෙයක් හදා ගන්නවා. ඇත්තටම ගෙවල් ප්‍රශ්නක් තියෙනවා. හැබැයි සමහර අය කියනවා මේ ගෙවල් මුළු සබ්බ සයුර සේසතම වැය කරලා තමයි මේගොල්ලෝ හදන්නේ කියලා. එතකොට මේ අවුරුදු 5 වැය කළා ආයෙ රටට ආවට පස්සේ උට ජීවන මාර්ගයක්. එතකොට සමහරලාවට දැන් ඔය යන අය යන්නේ මුළු පවුලම ගොඩ දාගන්න හිතාගෙන. ඒ කෙනා ලොකු කැපකිරීමක් කරනවා. සමහරු ඉන්නවා වැඩිමලා වෙන්න පුළුවන්. එයාට ඉගෙන ගන්න පුළුවන් වුණත් එයා අධ්‍යාපන මාර්ගය තෝරගන්නේ නැහැ. මොකද නංගිලා මල්ලිලාට අවශ්‍ය ආර්ථික ශක්තිය නැති හින්දා. ඔහු තමයි සමහර රට ගිහිල්ලා අම්මට තාත්තට බෙහෙත් ටික අරන් දෙන්නේ, නංගිලා මල්ලිලාට අවශ්‍ය අධ්‍යාපන පහසුකම් වලට පන්ති ෆීස් දෙන්නේ ඔක්කොම කරන්නේ. හැබැයි ඔක්කොම කරලා සමහරලාවට නැවත මව්බිමට එද්දී ඔහුට ඉතිරි වෙච්ච දෙයක්වත් නැහැ. කිසිම දෙයක් නැහැ. මොකද අපි අර කිව්වා වගේ යම් යම් අනිත් කාරණාව තමයි මේ පවුලේ පිරිසත් යම් ආකාරයකට පවුලේ සමාජිකයෝ ඒ වගේම රටේ ආර්ථික තත්ත්වෙත් එක්ක ආයේ ආපහු වෙනකොට පුස්ස බින්ද වගේ. ඔහුගේ ජීවිතෙන් අවුරුදු 10ක් විතර කැප කරලා ආපහු ඇවිල්ලා ආයේ බින්දුවේ. මේ වගේ දේවල් කොහොමද කළමනාකරණය කරන්න අපේ රටේ හැදලා තියෙනවද වැඩපිළිවෙලක්. ඒක එක පැත්තකින් තියෙන ඇත්තම බරපතල ප්‍රශ්නයක් මේ බිඳ වැටෙන හීන සම්බන්ධ කාරණාව. ඔවුන්ට ජීවිතය ඇයි එපා කියලා හිතෙන තැන. ජීවිතය ගොඩ ගන්න රට ගිහිල්ලා ජීවිතය අවුරුදු ගාණක් කැප කරලා ආපහු ඇවිල්ලා සිය දිනසා ගන්න වෙන්නේ ඇයි මිනිහෙකුට. ඊළඟ කාරණාව තමයි දැන් අපි දිගට අහලා තියෙන දෙයක් තමයි ওই මෑත කාලේ අපි රට ගත්තට පස්සේ 1990 දශකයේ වගේ ගත්තාම සිය දිනසා ගැනීම පැත්තෙන් ඉහළ තැනක තිබුණු රට. මේ වෙනකොට මැදි මධ්‍යම තත්ත්වයකට තමයි ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ගෝලීය වශයෙන් ගත්තට පස්සේ අපි ඉන්නේ ඉහළින්. ගෝලීයව සිදුවෙන සිදුවීම් වලට සාපේක්ෂව අපි වැඩි. එතකොට මෙවැනි රටකත් විශේෂයෙන්ම ඒ කියන්නේ සොයාගෙන තියෙන දත්ත අනුව තියෙන දේ තමයි ආර්ථික වශයෙන් යම් ශක්තියක් තියෙන පිරිස අතර සියදිවි නසා ගැනීම අඩුයි කියන්නේ. හැබැයි ආර්ථික වශයෙන් පරිහානිය සීමාවේ සිටින දැන් ගොවියෝ කම්කරුවෝ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ වගේ අය සියදිවි නසා ගැනීමේ ප්‍රවණතාවය වැඩි කියලා සොයාගෙන තියෙනවා. එතකොට ඊටාම පැහැදිලි මේක පිටුපස ආර්ථික හේතු තියෙනවා. නෑ දැන් ඔවා රිසර්ච් කරනවා මම කැම්පස් වලින් එහෙම බලනවා සමාජ විද්‍යා අධ්‍යයනාංශ වලින් අර කිව්වා වගේ එහෙම ආන්තික ජන කොටස් අතර වැඩි මේ අර මාජිනලයිස් ගෲප් වල සුයිසයිඩ් රේට් එක වැඩි සම. ඒ කියන්නේ අපි දන්නවා සමහර මේ කොළඹ වෙන්න පුළුවන්. සමහර අර කියනවනේ පරිදියේ තියෙන කොළඹ වුණත් පරිදියේ තියෙන ජනාවාසවල ගිහිල්ලා බැලුවොත් කවුරු හරි ස්ටඩි කරොත් බලාගෙන ඒ වගේ තමයි උතුරු නැගෙනහිර. දැන් අපි ගොඩක් වෙලාවට රට කියලා ගත්තම යාපනයේ මට කලපු මේ ඔය උතුරු නැගෙනහිර බවුන්ඩරියේ සමහර දේවල් එන්නේ නැහැනේ තොරතුරු. ඇතැම් ප්‍රදේශයේ තියෙනවා කුල ප්‍රශ්න හින්දා සුයිසයිඩ් කරගන්න ප්‍රදේශ අදටත් ලංකාවේ තියෙනවා. ඉතින් අර කාරණාව විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු තිබුණා. විශේෂයෙන්ම ගත්තාම අපි දන්නවා පසුගිය 2022 වසරට පස්සේ 2022 පස්සේ ආපු බරපතල ආර්ථික කඩාවැටීම. ඒක ඉස්සරහා අපි දන්නවා දැන් මොනතරම්
රජය කිව්වත් මේ බිලියන ගණන් අපේ භාණ්ඩාගාරේ තියෙනවා කියලා එළිය ජීවිතේ හරි අමාරුයි. ඒ ඊටාම බරපතල ප්‍රශ්න ඇතුළේ මිනිස්සු ජීවත් වෙන්නේ. මේ තෙල් වියදම් සහ තමන් සොයාගන්න මුදලට සාපේක්ෂව ඒකෙන් කාලය ගත කරගන්න කොහොමද මේ පුළුවන් වෙන්නේ කියලා. අවුරුදු 10ක් විතර කැප කරලා ආවට පස්සෙත් ආයේ මුලින්දන්නම් පටන් ගන්න වෙලා තියෙන තරුණයෙකුට. ඔහුගේ ජීවිතේ මොනතරම් අපේක්ෂා භංගත්වයක්ද. ඉතින් එහෙම ගත්තට පස්සේ ඉතින් බරපතල ප්‍රශ්නයක් මේ හරහා ගොඩ නැගෙනවා. මේක එක්තරා ආකාරයක සමාජ පැතිකඩක් අර බිඟුන් කිව්වා වගේ. මේව සම්බන්ධයෙන් සරලව ගිනිය හැකිද? දැන් සමහර දෙනා අදහස් පළ කරලා තිබුණ බිඟුන් මේ සිදුවීමට අදාළව ඌනන් නිදහස් වුණා කියලා. එතකොට මේ පොදු සමාජ මනෝභාවයක් බවට මේක පත් වෙමින් යනව නේද? ඔය කියන්නේ දැන් ඉස්සර නම් සාමාන්‍යයෙන් තිබ්බා ඒ වගේ දේවල් ආගමික අර්ථයෙන් හරි නිකන් ප්‍රතික්ෂේප කරන එක. හැබැයි දැන් අර කිව්වාගේ නිකන් පොදු මනෝභාවය හැදෙමින් තිනවා අපිත් කෙනෙක් අපිත් ඔහු වැනිම කෙනෙක් අපේ එකෙක් ඔහු අපෙන් කෙනෙක් ඔහු වගේ අදහසක් ඇතිලා තියෙනවා. ඒ කියන්නේ මේ අපේක්ෂා බංගත්තේ ඔය කියන අනෝමීයතාවයේ වටිනාකම් ගිලිහී යාම නිකන් පොදු යථාර්ථයක් වීම අත්දැකීමක් විදියට ෂෙයා කරගන්න ඉන්නවා. දැන් අපිට පේනවනේ සමහර ඒවා හරස්කඩ. ඇත්තටම ගත්තොත් Facebook වල ෂෙයා වෙන සමහර දේවල් පෝස්ට් බැලුවම ඒ හුදකලාභාවය ගැන උනත් පළවෙන අදහස සහ ඒවට වැටෙන කමෙන්ට්ස් බැලුවම අර විපත රස විඳීම වගේ මේකේ ප්‍රතිරෝධය සාමූහිකව හුදකලාවට පත්වීම අපේක්ෂා භංගයට පත්වීම සාමූහිකව බෙදා හදා ගන්න ප්ලැට්ෆෝම් එකක් විදිහට Facebook වැඩ කරමින් ඉන්නවා. ඉතින් මේවා මම හිතන්නේ ඔය සමාජ විද්‍යාඥයින්ට මනෝවිද්‍යාඥයින්ට ඇත්තටම මේ වැඩබිම් වර්ක්ෂොප්ස් මේවා බැලුවම මේ හරහා යම්කිසි ආකාරයක වැඩපිළිවෙලක් හැදෙනවා නම් ඒක තමයි අපි කියන අර සමාජ පරිවර්තනයේ එක අංගයක් ප්‍රධාන කොටසක් වෙනවා. නැත්නම් ඇත්තටම ආර්ථිකය ඉලක්කම් වලින් පෙන්වන්න පුළුවන් වෙයි අපිට කොරියාවට හරි කොහෙට හරි ගෙනහිල්ලා. හැබැයි අවසානයේදී අපි රැස් කරගත්තේ කුමක්ද? ධනෙ හැරුණු විට රැස් කරගත් වටිනාකම් මොනවද කියන එකමත් තමයි සමාජයක් ඊළඟට අඩිය තියෙන තැන තීරණය වෙන්නේ මම හිතන්නේ. අනිවාර්යෙන්. ඒක නිසා මේ විශේෂයෙන්ම රජයට වගකීමක් තියෙනවා වැඩපිළිවෙලක් ඉතා හදිසියේ මේ අපේක්ෂා බංගත්තටපත් වෙන තරුණ පරම්පරාව එක නියැදියක් මේ පෙන්නුවේ. මේ වගේ තැන් වාර්තා නොවන ස්ථාන තියෙනවා. ඉතින් එහෙම ගත්තට පස්සේ ලොකු වගකීමක් තියෙනවා ජාතික වැඩපිළිවෙලක් හදන්න. ඒ වගේම පුද්ගල කේන්ද්‍රීයව ගත්තොත් අපේ මිතුරන් දරුණු විෂාදයෙන් පෙළෙන අපි නොදන්න. ඒ කියන්නේ ඔවුන් මේ දිනේෂ් සම්බන්ධයෙන් ගත්තත් ඔහු එක මොහොතෙන් තමයි සිනාව දිවිනසා ගැනීමට පරිවර්තනය කළේ. එතකොට අපි කොහොමද හිතන්නේ මේ සිනහාවක් යට හැංගිලා තියෙන්නේ මොනතරම් දරුණු පීඩාවක්ද කියලා. විෂාද තත්ත්වයක්ද කියලා. ඉතින් ඒ නිසා අපි හැම වෙලාවෙම පොදු වැඩපිළිවෙල ගැනත් යෝජනා කරන ගමන් අපි ඉල්ලන්නේ ඔබේ සමීපතමයා ගැන ඔබ තවදුරටත් සැලකිලිමත් වෙන්න කියලා විශේෂයෙන්ම මේ අංක ටික නැවතත් සඳහන් කරනවා. මීට කලිනුත් අපි වැඩසටහනින් කිව්වා ඕන වෙලාවක ගැටලුවක් තිබෙනවා නම් ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ ශනික ඇමතුම් අංකයේ තියෙනවා 1926 1926ට කතා කරන්න පුළුවන්. ඒ වගේම දිවිනසා ගැනීම වැළැක්වීම සහ ඉන් වැළකීම සිටීමට උපදේශන සේවා ලබා දෙන ශ්‍රී ලංකා ප්‍රධාන ආයතන දෙකක් තියෙනවා. ශ්‍රී ලංකා සුමිත්‍රයෝ දුරකථන අංකය 0112 69 66 66. එහෙම නැත්නම් 0112 682 535. ඉතින් මේ අංකවලට කතා කරන්න තමන්ට බේරගන්නම් බැරි නැත්තම් අර කියන වගේ මෙතනින් එහාට මොකද්ද කරන්න කියලා හිතාගන්න බැරිම තැනකට ආවොත් හරි බැරිම තැන හන්දියට ආවත් ඔබ තව කෙනෙක් එක්ක අවසාන මොහොතේ හරි පොඩ්ඩක් කතා කරන්න කියන එක තමයි යෝජනා කරන්න තියෙන්නේ.